හිතාගන්න සතුරෙක් ඔබ වෙතට දැවැන්ත යුද ටැංකි කාලතුවක්කු දහස් ගණනක් යුද සෙබළුන් පිරිවරාගෙන වේගයෙන් ඉදිරියට එනවා. මේ දැවැන්ත හමුදාව දැකලා ඔබත් ඔබේ මුළු බලයම යොදලා ඔවුන්ට පහර දෙන්න සූදානම් වෙනවා. හැබැයි ළඟට ගිහින් බැලුවාම තමයි ඔයාට තේරෙන්නේ මේ යුද ටැංකි ඔක්කොම හුලං ගහපු රබර් බැලූන් කියලා. ඒ වගේම ඔයාට ඇහුණු ඒ භයානක යුද ටැංකිවල සද්ද සේරම ලවුඩ් ස්පීකර් වලින් දාපු සවුන්ඩ් ඉෆෙක්ට්ස් කියලා. මේක චිත්‍රපටයක කතාවක් නෙමෙයි. මේක දෙවන ලෝක යුද්ධෙදී ඇඩොල්ෆ් හිට්ලර්ගේ අති ප්‍රබල නාසි හමුදාව සම්පූර්ණයෙන් මුලා කරපු ලෝක යුද ඉතිහාසයේ දැවැන්තම රැවටීම. අද අපි කතා කරන්න යන්නේ යුද්ධයක් දිනන්න තුවක්කු සහ පතුරුම් විතරක් නෙමෙයි. මොළය සහ නිර්මාණශීලීත්වය කොච්චර වැදගත්ද කියලා ඔප්පු කරපු අපූර්ව කතාවක් ගැන. මේක කොච්චර රහස්‍යගත මෙහෙයුමක්ද කියලා කියනවා නම් යුද්ධය ඉවර වෙලා අවුරුදු 50ක් විතර යනකම්ම ඇමරිකානු රජය මේ ගැන ලෝකෙට කිව්වේ නැහැ. අද අපි කතා කරන්නේ දෙවන ලෝක යුද්ධය වෙනස් කරපු ඇමරිකාවේ රහසිගත අවතාර හමුදාව. එහෙම නැත්නම් The Ghost Army ගැන. මොකක්ද මේ ගෝස්ට් ආමි කියන්නේ? දෙවන ලෝක යුද්ධය කියන්නේ ලෝක ඉතිහාසයේ දරුණුතම යුගයක්. 1944 වෙද්දී මිත්‍ර පාර්ශවය යුරෝපීය මුදා ගැනීමේ සටන ආරම්භ කරලා තිබුණේ. මේ වෙලාවේ ඇමරිකානු හමුදාවට අලුත් අදහසක් එනවා. ඒ තමයි ජර්මන් හමුදාව රවට්ටන්න වෙනම විශේෂ බලකායක් නිර්මාණය කිරීම. මේ බලකායේ නිල නාමය වුණේ 23rd Headquarters Special Troops කියන නාමය. හැබැයි මේක හිටියේ සාමාන්‍ය සෙබළු නෙමෙයි. මේ හමුදාවට බඳවා ගත්තේ චිත්‍ර ශිල්පීන්, නළුවන්, ශබ්ද ඉංජිනේරුවරුන් සහ ගෘහ නිර්මාණ ශිල්පීන්. ඒ වගේම වෙළඳ දැන්වීම් නිර්මාණකරුවනුත් මේ කාණ්ඩයට බඳවා ගත්තා. බැලූ බැල්මට මේක යුද බිමට කිසිසේත්ම නොගැලපෙන පිරිසක්නේ. නමුත් ඔවුන්ගේ ආයුධය උනේ තුවක්කුව නෙමෙයි, රැවටීම. මේ අවතාර හමුදාවේ හිටියේ සෙබළුන් 1100යි. ඔවුන්ගේ රාජකාරිය වුණේ යුද බිමේ 30000කට වැඩි සෙබළුන් ඉන්න දැවැන්ත හමුදාවක බොරු මවාපෑමක් කරලා ජර්මන් ඔත්තුකරුවන්ව සහ නාසි හමුදාව මුලා කිරීම. දැන් කොහොමද මේ රැවටීම කළේ? ඒ ප්‍රශ්නේ ඔබටත් ඇති. මේ දැවැන්ත රැවටීමේ ප්‍රධාන ක්‍රම 3ක් ඔස්සේ ක්‍රියාත්මක කළා. පළවෙනි එක තමයි දෘශ්‍ය රැවටීම. ඒ කියන්නේ රබර් යුද ටැංකි හදපු එක. මේක තමයි මේ කතාවේ රසවත්ම කොටස. ඔවුන් සතුව සැබෑ යුද ටැංකි තිබුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කළේ වාතය පුරවන්න පුළුවන් රබර් යුද ටැංකි, ජීප් රථ, කාලතුවක්කු සහ ගුවන් යානා හදපු එක. මේවා හරියට අපි උපන්දින සාදවලට පාවිච්චි කරන ලොකු බැලූන් වගේ. හැබැයි මේවා නිර්මාණය කරලා තිබුණේ සැබෑ M4 ෂර්මන් යුද ටැංකියක හැඩය සහ ප්‍රමාණය සහ වර්ණය 100%ක්ම සමාන වෙන විදිහට. මෙතනදී මේ චිත්‍රශිල්පීන් හරිම කපටි උපක්‍රමයක් පාවිච්චි කළා. ජර්මන් ඔත්තු බැලීමේ ගුවන් යානාවලට මේවා ලේසියෙන්ම බලාගන්න පුළුවන් වෙන්න ඕන නිසා ඔවුන් මේ රබර් ටැංකි ඉතා දුර්වල විදිහට කැමෆ්ලාජ් කළා. ඒ කියන්නේ සැඟෙව්වා. ජර්මන් ගුවන් නියමෝ උඩින් යද්දි දැක්කේ වනාන්තරයක් අද්දර ඇමරිකානු යුද ටැංකි 100 ගණනක් සංගවල තියෙනවා වගේ දර්ශනයක්. ඒ විතරක් නෙමේ, සාමාන්‍ය යුද ටැංකියක් ගමන් කරනකොට පොළොවේ විශාල පීලි සලකුණු ක්‍රැක් මාක්ස් තියෙනවානේ. හැබැයි රබර් යුද ටැංකියක් යනකොට ඒක වෙන්නේ නැහනේ. ඒ නිසා මේ කණ්ඩායම බුල්ඩෝසර් පාවිච්චි කරලා මේ රබර් යුද ටැංකි පිටුපසින් ඒ වගේ පීලි සලකුණු, ඒ කියන්නේ ට්‍රැක් මාක්ස් නිර්මාණය කළා. රැට ඈතින් ඉන්න ජර්මානු ඔත්තුකරුවන්ට පේන්න යකඩ පෑස්සුම් කරනවා වගේ පේන්න විශාල ෆ්ලෑෂ් ලයිට් ගැහුවා කියලායි කියන්නේ. හැබැයි යුද ටැංකි පෙනුනට මදි, ඒවැ සද්ද තියෙන්නත් ඕනනේ. මේ සඳහා ගෝස්ට් ආමි එකේ හිටපු ශබ්ද ඉංජිනේරුවන් බෙල් ලැබ්ස් කියන ප්‍රසිද්ධ ආයතනයත් එක්ක එකතු වෙලා වැඩ කළා. ඔවුන් සැබෑ යුද ටැංකි, කාලතුවක්කු, ට්‍රක් රථ සහ සෙබළුන් කෑගසන ශබ්ද පටිගත කළා. ඊට පස්සේ ඒවා විශාල ලවුඩ් ස්පීකර් හරහා යුද බිමේදී ප්‍රචාරය කළා. මේක තේරුම් ගන්න පොඩි උදාහරණයක් කියන්න. ඔබ එලිමහන් සංගීත ප්‍රසංගවලට ගියාම ඒකේ සද්ද කොච්චර දුරට ඇහෙනවද? අන්න ඒ වගේ අති ප්‍රබල ස්පීකර් ඔවුන්ගේ වාහනවල සවි කරලා ඒ ශබ්දය සැතපුම් 15ක් විතර දුරට ඇහෙන්න හැදුවා කියලායි කියන්නේ. ජර්මන් හමුදාව හිතුවේ දැවැන්ත ඇමරිකානු සේනාංකයක් තමන්ගේ දෙසට ගමන් කරනවා කියලා. ජර්මන් ඔත්තුකරුවන් නිතරම ඇමරිකානු රේඩියෝ පණිවිඩවලට රහසින් සවන් දෙන්න පුරුදු වෙලා හිටියා. මේක දැනගෙන හිටපු ගෝස්ට් ආමි කණ්ඩායම බොරු රේඩියෝ පණිවිඩ යවන්න පටන් ගත්තා. ඔවුන් සැබෑ හමුදා ජෙනරාල් වරුන්ගේ කටහඬ අනුකරණය කරමින් බොරු ප්‍රහාරක සැලසුම් ගැන රේඩියෝ එකෙන් කතා කළා. ඒ වගේම මේ කණ්ඩායමේ හිටපු නළුවන් ප්‍රංශයේ තියෙන බාර් සහ කැෆේ වලට ගියා. ඔවුන් ඇදගෙන හිටියේ ඇමරිකාවේ ඉහළම හමුදා කාණ්ඩවල නිල ඇඳුම්.
ඔවුන් මේ බාර්වල ඉඳගෙන එතන ඉන්න ජර්මන් ඔත්තුකරුවන්ට ඇහෙන විදිහට බොරු යුද රහස් ගැන කතා කළා. මේවා ඇහෙන ඔත්තුකරුවන් වහාම ජර්මන් මූලස්ථානයට පණිවිඩය ඇව්වා. ඇමරිකාවේ අති ප්‍රබල හමුදාවක් මේ ප්‍රදේශයට ඇවිත් ඉන්නේ කියලා. දැන් මේ කතා ඔක්කොම අහගෙන ඉන්නකොට ඔබට ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒ තමයි මේ සෙල්ලමට වගේ කරපු මේ වැඩේ හිට්ලර්ව රවට්ටන්න හිතලා කරපු මේ වැඩේ ඇත්තටම වැඩ කළාද කියන එක. උත්තරේ තමයි ඔව්. අති සාර්ථක ලෙස වැඩ කළා. මේකේ හොඳම උදාහරණය තමයි 1945 මාර්තු මාසේ සිද්ධ වෙච්ච රයින් ගඟ තරණය කිරීමේ මෙහෙයුම. ඇමරිකානු 9 වෙනි සේනාංකයට ජර්මනියේ රයින් ගඟ තරණය කළා ප්‍රහාරයක් එල්ල කරන්න අවශ්‍ය වෙලා තිබුණා. නමුත් ජර්මන් හමුදාව ගඟේ අනිත් පැත්තේ දැඩි ආරක්ෂාවක් යොදවලා හිටියේ. මේ වෙලාවේ ගෝස්ට් ආමියක ඇවිල්ලා සැබෑ හමුදාව ඉන්න තැන ඉඳන් සැතපුම් 10ක් විතර දකුණට වෙන්න ගමන් කරලා තමන්ගේ රබර් ටැංකි සවුන්ඩ් සිස්ටම් මේ ඔක්කොම ටික සෙට් කළා. දවස් ගාණක් තිස්සේ ජර්මානු හමුදාවට පෙනුනේ ඇහුනේ දැවැන්ත ඇමරිකානු හමුදාවක් දකුණු පැත්තේ ගඟ පනින්න ලෑස්ති වෙනවා වගේ. මේ නිසා ජර්මන් ජෙනරාල්වරු තමන්ගේ මුළු බලෑනියම ඒ පැත්තට යවුවා. ප්‍රතිඵලය වුණේ මොකද්ද? ඇමරිකානු සැබෑ හමුදාව කිසිම කරදරයක් නැතුව ලොකු ප්‍රතිප්‍රහාරයක් නැතුව ආරක්ෂිතව රයින් ගඟ තරණය කළා. ඉතිහාසඥයින්ට අනුව මේ ක්‍රියාන්විතයේදී විතරක් ඇමරිකානු සෙබළුන් දහස් ගණනකගේ ජීවිත බේරුණා. මේ කතාවෙන් ලෝකෙට කියලා දෙන පාඩම් කීපයක් තියෙනවා. පළවෙනි එක, යුද්ධය කියන්නේ මනෝවිද්‍යාත්මක ක්‍රීඩාවක්. ලොව ප්‍රකට යුද උපාය මාර්ගිකයෙක් වුණු සන්සුගේ ආර්ට් ඔෆ් වෝ පොතේ කියනවා සියලුම යුද්ධ පදනම් වෙලා තියෙන්නේ රැවටීම මත කියලා. ගෝස්ට් ආමි එක ඒ න්‍යාය 100%ක්ම ප්‍රායෝගිකව ඔප්පු කළා. දෙවෙනි පාඩම, නිර්මාණශීලීත්වය ජීවිත බේරනවා. කාලතුවක්කුවක්වත් පත්තු කරන්නේ නැතුව තමන්ගේ චිත්‍ර ඇඳීමේ සහ ශබ්ද නිර්මාණය කිරීමේ හැකියාවෙන් මේ කණ්ඩායම ඇමරිකානු සෙබළුන් 15000ත් 30000ත් අතර ප්‍රමාණයකගේ ජීවිත බේරගත්ත කියලා අද ගණන් බලලා තියෙනවා. තුන්වෙනි එක, කණ්ඩායම් හැඟීම. මේ හමුදාවේ හිටපු බොහෝ දෙනෙක් පසුව ලෝකෙ ප්‍රසිද්ධ කලාකරුවන් බවට පත් වුණා. උදාහරණයක් විදිහට ප්‍රසිද්ධ මෝස්තර නිර්මාණකරුවෙකු වුණු බිල් බේස් මේකේ සමාජිකයෙක්. ඔවුන් Tamanගේ කලාව යුද්ධයක් දිනන්න පාවිච්චි කළා. සාමාන්‍යයෙන් අපි යුද වීරයන් විදිහට දකින්නේ වෙඩි වරුසා මැදින් ඉදිරියට යන සතුරන් සමග සටන් කරන සොල්දාදුවන්ව. නමුත් මේ අවතාර හමුදාව අපිට පෙන්වලා දෙනවා සතුරාගේ මනස එක්ක සෙල්ලම් කිරීම ඊට වඩා කොච්චර ප්‍රබලද කියලා. රබර් බැලූන් සහ ශබ්ද තරංග පාවිච්චි කරලා ලෝකයේ දරුණුතම ආඥාදායකයාව සම්පූර්ණයෙන් මුලා කළා. ඉතින් මේ වගේ මොලෙන් ගහපු ගේම් එකක් ගැන ඔයා මොකද හිතන්නේ? ඔබට මේ ගැන හිතන අදහස පහලින් කමෙන්ට් එකක් හැටියට ලියන්න. තව කෙනෙක්ට මේ වගේ දැනුම තියෙන කතාවක් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලාත් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ලෝක ඉතිහාසයේ මේ වගේ වුණු තවත් අපූර්ව සිදුවීම් දැනගන්න IQ Story අපිව YouTube වල subscribe කරන්න. Facebook වල follow කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.